අද මගේ vlog එකේ තියෙන්නේ මම after school කියන්නේ ස්කූල් එක ඉවර වෙලා හවස මම යාළුවෙක් එක්ක ටවුන් එකට ගියා. ඉතින් ඒ අද්දි ගත්ත පොඩි ක්ලිප්ස් ටිකක් තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු අපි මොකද කරේ කියලා ටවුන් එකට ගිහිල්ලා. මුලින්ම කරේ සුපර් මාකට් එකට ගියා. මොකද බඩගිනි. ස්කූල් ඉවර වෙලානේ. ඉතින් කන්න දෙයක් එහෙම අරගෙන ස්කූල් කිව්වට අද අපේ ස්කූල් එකේ මෆ්ටි ඩේ එක. ඉතින් යුනිෆෝම් අඳින්න ඕන නැහැ. කැෂුවල් තමයි අඳන් ගියේ. ඒ අද්දි අපිට හම්බුණා ස්පෙෂල් දෙයක්. ඒ තමයි normally මේ සුපර් මාකට් එකේ කියන්නේ ශ්‍රී ලංකන් ෆුඩ්ස් එහෙම නැහැ. ඒ කියන්නේ ඒෂියන් ෆුඩ්ස් අඩුයි. ඒ වුණාට මෙතන අපිට හම්බුණා ශ්‍රී ලංකන් කරි එකක්. ඉතින් ඒකත් ඔන්න vlog එකේ කැප්චර් කරගත්තා. ඊට පස්සේ අපි දෙන්න ඔන්නම ටවුන් එකේ ඇවිදගෙන ගිහින් අපි ගියා ක්වීන්ස්ටවුන් ගාඩන්ස් වලට. එතන හරිම ලස්සනයි. අර ඉන්ඩෝ කනවට වඩා මෙතන කන එක හරිම ෂෝක් නේචර් එකත් එක්කනේ. හරි ලස්සනයි. ක්වීන්ස්ටවුන් ගාඩන්ස් එකේ ක්ලිප්ස් ටිකක් මම ඔයාලට ගේන්නම් තව vlog එකකින්. හරිම ලස්සනයි. ඒක ගොඩක්ම ලස්සන සමර් එකට. මොකද මල් පිපෙනවා හරිම ලස්සනයි. මට ඇත්තටම vlogs කරන්න උනේ නැහැ. මොකද මම ස්ටඩීස් එක්ක ඒ වගේ එක වැඩත් එක්ක බිසි වුණා. ඉතින් ඔයාලට vlog එකක් ගේන්න බැරි වුණා. ඉතින් මම මේ වගේ තව vlogs කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් එතකොට මම හිතනවා පුළුවන් වෙයි කියලා ඔයාලට ක්වීන්ස්ටවුන් ගාඩන් එකේ vlog එකකුත් ගේන්න. සෝ අපි බලමු. ඉතින් මෙතනදී මට යාළුවෝ දෙන්නෙක් හම්බුණා තව. මම කාපු ඒවාන් ටිකක් යාළුවත් එක්කත් ෂෙයා කරගෙන ඊට පස්සේ ඉතින් චුට්ටක් වෙලා ගාඩන්ස් වල ඉඳලා එතන ඇත්තටම හරි ලස්සන හින්දා නිකන් යන්න හිතෙන්නෙත් නෑ එතනින්. හරිම ෂෝක්. ඊට පස්සේ මෙයාලවත් බලලා අපි ඇක්ටිවිටි එකක් හොය හිටියේ කරන්න. එතකොට තමයි අපිට මතක් වුණා මෙහෙ තියෙනවා ක්වීන්ස්ටවුන් බෝලින් ක්ලබ් එකක්. ඉතින් අපේ ස්කූල් ස්ටුඩන්ට්ස්ලානේ ඉතින් අපිට ඕන වෙලාවක මෙතනට යන්න පුළුවන්. සෝ ඉතින් අපි දෙන්න බෝලින් ක්ලබ් එකට ගියා. ඉතින් එතන අපි දෙන්න ටිකක් වෙලා බෝලින් කරා. ගොඩක් වෙලා ඉන්න උනේ නැහැ. මොකද ටිකක් හවස් වෙද්දි හැම සීතලයි. දැන් ඕටම් එකත් ඉවරලා වින්ටර් එක තමයි එන්නේ. ඉතින් ඒ හින්දා සීතලයි ටිකක්. ඊට පස්සේ අපි ආයි ගාඩන්ස් වල අනිත් පැත්තට ගියා. එතනදී අපි ඉතින් TikTok එකක් කරන්න තැනක් හැවුවා. එහෙම හොයන් යද්දි තමයි අපිට මේ තැන හම්බුනේ. ඉතින් ඊට පස්සේ අපි ඔන්නෝම TikTok එකක් කරා. ඉතින් එතනත් අපි ගොඩක් වෙලා හිටියේ නැහැ. මොකද අපිට තව යන්න ප්ලේසස් ටිකක් තිබ්බා. يعني shopping යන්න. හිතාගෙන තමයි එදා ගොඩක්ම ආවේ. ඉතින් ඒ හින්දා ඔන්න වගේ පොඩි TikTok එකක් කරලා අපි ඊට පස්සේ ආයි ටවුන් එකට ගියා. ටවුන් එකට යද්දි ටිකක් හවස් වෙලා තිබ්බේ. ඒ හින්දා අපිට හැම මොමන්ට් එකක්ම ඇත්තටම කැප්චර් කරගන්න බැරි වුණා. මොකද අපිත් පොඩ්ඩක් රෂ් එකක හිටියේ. පහුවෙනිදට ආයි ස්කූලුත් තියෙනවා. ඉතින් දැන්ටමත් හවස් වෙලා තිබ්බේ. ඔය කලවර වීගෙනත් එනවා ටික ටික. අපේ දැන් මේ ඉන්නේ ෆාමසි එකේ. මිරර් එකක් හම්බුණා. ඉතින් එතන මිරර් ෆොටෝ එකකුත් අරගෙන ඊට පස්සේ අපි දැන් ගියා කොස්මෙටික් සෙක්ෂන් එකට. ෆාමසි එකට ගියාම ඉතින් මුලින්ම කරන්නේ කොස්මෙටික් සෙක්ෂන් එකට යන එක තමයි. මොකද එතනට ඇත්තටම ගර්ල් කෙනෙක් විදිහට එතනට නොයා ඉන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් ඉතින් බ්‍රෑන්ඩ්ස් ටිකක් try කරලා බලුවා. ඊට පස්සේ තියෙන ක්ලිප්ස් ටිකේ තියෙන්නේ අපි දෙන්න එක සෙක්ෂන්ස් වලට ගියාම එතනදී කැප්චර් කරපු ෂෝට් ක්ලිප්ස් වගේක්. අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාබේදෝ අහසේ මග අල්ලන්න. දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. හැබැයි ඊට පස්සේ මට ආයි මතක් වුණා මට තව ගන්න දේවල් ටිකක් තියෙනවා කියලා. ඉතින් අපි ටක් ගාලා ඒෂියන් මාර්ට් එකට ගියා. මෙතන තියෙන්නේ අපේ ටේස්ට් එකට ගැලපෙන කෑම ජාති තමයි ඉතින් ගොඩාක්. එතනට ගියාම ඇත්තටම ගොඩක් දේවල් ගන්න හිතෙනවා. මොකද ශ්‍රී ලංකන් ෆුඩ්ස් ඉඳන් තියෙනවා එතන. ගොඩක් ඉතින් ෆ්‍රෙෂ් ෆෘට්ස් එහෙම අඩුයි. ඔය වගේ කෑන්ඩ් එහෙම නැත්නම් ෆ්‍රොසන් ඒවා තමයි ඉතින් තියෙන්නේ මෙහෙ. ඊට පස්සේ එතනත් ඉතින් බලලා අවශ්‍ය කරන දේවල් ටිකක් අරගෙන අපි ඊට පස්සේ ගෙදර යන්න තමයි හැදුවේ. මෙතනින් යනකොට මම දැක්ක ලස්සන ෆ්ලවර්ස් ටිකක්. ඉතින් මට ඒ ටිකත් කැප්චර් කරගන්න හිතුණා. මේ ඉන්නේ අපි බස් එක එනකන්. අපි අද්දිම තමයි මෙතන තිබ්බ බස් එක ගියේ. ඉතින් අපිට අනිත් බස් එක එනකන් ටිකක් වෙලා ඉන්න වුණා.
ඒ වගේම එදා අපි හිතුවට වඩා ටිකක් රෑ වුණා ගෙදර යන්න. ඔක්කොම වැඩ ටික කරගෙන ගෙදර යද්දි රෑ වුණා. ඉතින් ඒ හින්දා අපිට ඔක්කොම කැප්චර් කරගන්නත් ඇත්තටම බැරි වුණා. So finally we are going home. ඉතින් මේ වගේ vlog එකකින් ආයෙ අපි හම්බෙමු. Thanks for watching.